ඉඩමක් උකසර දෙද්දී ලියාපදිංචි කරන අපි මෙච්චර කාලයකට චංචල දේපල එහෙම නැත්නම් යාන වාහන යන්ත්‍ර සූත්‍ර මේ දේවල් උකසර දෙද්දී ලියාපදිංචි කළේ නැහැ. හැබැයි 2024 සුරක්ෂිතලත් ගනුදෙනු පනත යටතේ මේ නීතිමය තත්ත්වය දැන් වෙනස් වෙලා තියෙනවා. 2024 මේ පනතත් එක්ක ලංකාව තුළ පිහිටවලා තියෙනවා සුරක්ෂිතලත් ගනුදෙනු ලියාපදිංචි කිරීමේ අධිකාරියක්. එතකොට ඔබ කොයිම හෝ අවස්ථාවක චංචල දේපලක්, ඒ කියන්නේ අපි කියනවා සාමාන්‍යයෙන් අපි දන්න විදිහට යාන වාහනයක් යන්ත්‍ර සූත්‍රයක් උකසර දෙනවා නම්, උකසර ගන්නවා නම් මේ අධිකාරියේ තියෙන රෙජිස්ට්‍රියට එහි තොරතුරු ඇතුළත් කරන්න ඕනේ. ඇත්තටම මේ ලේඛනය මේ වාර්තා කිරීම පවත්වාගෙන යාමේ අරමුණ වෙන්නේ යම්කිසි ලියාපදිංචි මුදල් දෙන්නන් විසින් මේ චංචල දේපල උකසර ගන්නවා නම් ඒවාට පෙර පැවති උකසක් තියනවාද කියන තොරතුරු වාදය නිරාවරණය කරගන්න. එහෙනම් ඔබත් උකසට චංචල දේපල ගන්න මුදල් දෙන ලියාපදිංචි ආයතනයන් නම් ලංකාවේ තියෙන මේ අලුත් අධිකාරිය ලියාපදිංචි වීම අත්‍යවශ්‍යයි. අන්න එවිටයි ඔබට පුළුවන් උකසට ගන්නා චංචල දේපල සම්බන්ධයෙන් වෙන ඒ හිමිකම වඩාත් හොඳින් තහවුරු කරගන්න.